ආයුබෝවන් මගේ මල්ල යාළුවෝ හැමෝටම ඕගොල්ලන්ට හුඟ කාලෙකින් වීඩියෝ එකක් ගේනවා තියෙන කාර්යබහුලකමත් එක්ක ඉතින් වීඩියෝ එකක් කරගන්නත් වෙලාවක් තිබුණේ නැහැ මේ බලන්නකෝ අපේ වැස්සට කොහොමද කියලා අපේ ගස්වල ශිබෝරි පර්පල් ප්ලෑෂ් එකක් හරිම ලස්සනට හැදෙනවා ඕගොල්ලන්ගේ මල්ලුත් ලස්සනට හැදෙනවා ඇති කියලා හිතනවා අද ඕගොල්ලන්ට පුංචි පැල පැකේජ් දෙකක් ගෙනාවා අපි බලමු එහෙනම් මොනවද ඔයගොල්ලන්ට අද ගන්න තියෙන්නේ කියලා අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මගේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න මුලින්ම තියෙනවා ඔයගොල්ලන්ට පේනවා ඇති පින්ක් චැම්පියන් පැලයක් ලස්සන මල් දෙකකුත් එක්ක ඒකේ උස මම ඔයගොල්ලන්ට අඩි රූල තියලා පෙන්නන්න මේ අඟල් 6 අඩි රූලක් තියෙන්නේ මේ ප්‍රමාණය තමයි ඒකේ උස දෙවෙනියට තියෙනවා ඕගොල්ලන්ට මේ තියෙන්නේ ප්‍රින්සස් අමාලියා පැලයක් ඒකත් බොහොම හොඳට හැදිලා තියෙනවා මල් ආසන්න පැලයක් ඒකත් උස අපි බලමු ඒකත් අඟල් 6කට වඩා උසයි තුන්වෙනියට තියෙනවා මේ තියෙන්නේ ක්‍රිස්ටල් වයිට් පැලයක් ඒකත් හොඳටම හැදිච්ච පැලයක් මේ තියෙන එකේ උස ඊළඟට තියෙනවා ඔයගොල්ලන්ට ලිවියම් පැලයක් ඒකත් මල් ආසන්න පැලයක් මේ තියෙන එකේ උස ඊළඟට ඔයගොල්ලන්ට තියෙනවා ඇබ්සලූට් ග්‍රීන් පැලයක් ඒකෙත් මලක් තියෙනවා පළවෙනි මල මේ තියෙන්නේ ඒකත් අර ප්‍රමාණයට වඩා පොඩ්ඩක් උසයි අඟල් 6ක් වගේ උස තියෙනවා එක මේ පැල පහ ඔයගොල්ලන්ට රුපියල් 3000ක මුදලකට ගන්න පුළුවන් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න මම ආයෙ පෙන්නන්නම් පින්ක් චැම්පියන් පැලයයි ඊළඟට ක්‍රිස්ටල් වයිට් පැලයයි ඊළඟට ලිවියම් පැලයයි ප්‍රින්සස් අමාලියා පැලයයි ඇබ්සලූට් ග්‍රීන් පැලයයි මේ පැල පහ ඔයගොල්ලන්ට රුපියල් 3000ක මුදලකට අරගන්න පුළුවන් ඊළඟට තවත් පොඩි පැකේජ් එකක් තියෙනවා මේ තියෙන පියුරිනෝ බුෂ් එකක් පැල 3ක් තියෙනවා තව වටින් මටේ දාන ගමන් තියෙන්නේ පොඩි කැකුලකුත් තියෙනවා කැකුළු දෙකක්ම තියෙනවා පැල 3ක් තියෙනවා එතෙන්ට දැනට තව වටින් මටේ දාන ගමන් මෙතන තියෙනවා පින්ක් බර්ඩ් පඳුරක් ඒකෙත් පැල 3ක් තියෙනවා තව වටින් පැල දාන ගමන් ඊළඟට ඔයගොල්ලන්ට තියෙනවා පින්ක් චැම්පියන් එතනක් තියෙනවා පැල දෙකක් ඒකෙත් වටින් මටේ දාන ගමන් තියෙන පොඩි පැල තියෙනවා මේ පැල පඳුරු තුනම ඔයගොල්ලන්ට රුපියල් 2000කට ගන්න පුළුවන් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මට WhatsApp මැසේජ් එකක් තියන්න ඒත් එක්කම ඔයගොල්ලන්ට මෙන්න මේ ශිබෝරි පර්පල් ෆ්ලෑෂ් එකක් දෙන්න හිතුවා මේ තියෙන්නේ කැකුල මේ මල නම් දැන් පර වෙලා මේ ශිබෝරි පර්පල් ෆ්ලෑෂ් එකක් මේ හොඳටම සීසන් වෙච්ච කඳ පැලයක් තියෙන්නේ මේ කැකුලක් එන ගමන් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මැසේජ් එකක් දාන්න එහෙනම් ඔයගොල්ලන්ගේ වගා හොඳින් සාර්ථකව කරගන්න යාළුවනි ගිහින් එන්නම් බුදු සරණයි